එතකොට වතුර නෙවෙයිනේ නේද? ඔව් රතු උපුට රසයක උපුට වෙනස්. කොහොමද මේ තලපත් නියමිත රතුවට තියෙනවා. කඩවල් හැම තැනම මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. බලන්න පස්සේ තේරෙනවා. මෙන්න මේ විදිහට තෝරලා බලලා තෝරෙක් ගන්න ඕන. Travel S channel. මේ දැන් ඉන්නේ ෆිෂ් මාකට් එකේ. ඉතින් මේ පාර අලුතෙන්ම හැදුවා ලොකු කරා. ඉතින් ඒ පාර ලස්සනට දැන් හදලා තිනවා. ඉතින් මේ පාරේ මේ පැත්තට ගියාම මේ කොළ පාට තියෙන බිල්ඩින් එකේ තමයි ඒ කරෝල ගන්න තැන තියෙන්නේ. ඉතින් ෆිෂ් මාකට් එකේ ඉස්සරහා මෙන්න මේ පාරේ නෙවෙයි මෙන්න මේ පාරේ ඔයගලන්ට ඉස්සරහට ගියොත් මෙතන තියෙනවා තව මාකට් එලෝලු මාකට් එක ඒ වගේ තියෙනවා. ඉතින් මාත් එක්ක මෙන්න මේ පාරේ මේ විදියට ගියාම මෙන්න මේ හරියටම මේ ගේට් එකෙන් තමයි ඔයගලන්ට කරෝල ගන්න යන්න පුළුවන්. ඉතින් ලංකාවේ හැමෝම කරෝල ගන්න තැනට යමු. ගිහින් බලමු මොන වගේ මේවා තියෙනද. ඉතින් මේ මුළු වටේම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම තියෙන්නේ කරෝල මේවා කරන තැන්. ඉතින් එක එක්කෙනාගේ එක ගණන්. ඉතින් හොඳම කරෝල ගන්න තැනට අපිත් එක්ක යමු. ඉතින් මේ තමයි මම කරෝල ගන්න තැන. එකක් ගත්තා කළු පාටයි. එතකොට වතුර නෙවෙයිනේ නේද? ඔව් රතු උපුට රසයක උපුට වෙනස්. ඒකනේ ගොඩක් වෙලා මොකද මේකනේ කටුයි ගයින් කරලා තියෙනවා. මේකෙන් දාමු කොණ්ඩේ මේකනේ කටුයි ගයින් කරලා තියෙනවා. කටුයි කියන්නේ ඔව් කටුයි. මේකෙන් දාන්න කිලෝ 2ක්. ඔය මම පෙන්නපු උඹල කඩේක තමයි හොඳම උඹල කඩේක. ඉතින් අපි මේ උඹල කඩේකින් තමයි කිලෝ 2ක් ගත්තේ. ඉතින් ඕක කිලෝ 1ක් මට 100යි තමයි හම්බුනේ. ඉතින් අපි ඊළඟට බැලුවේ හොඳ තලපත්. ඉතින් ඔයගලන්ට පේනවා මේ තලපත් එක කපලත් අපිට පෙන්නවා හොඳ තලපත්. ඉතින් මේ තියෙන තව තලපත් ටිකක් අරගත්ත හොඳ මේවා හොඳ වේලිලා වෙච්ච තලපත් මේ රතු පාටට තියෙන විදිහට රතු පාටට තියෙන තලපත් සුපිරි. ඉතින් කිලෝ 3ක්ම ගත්තා ඒ වෙයි. දැන් ඊළඟට අපි බැලුවේ හොඳ තෝරෙක් ගන්න. ඉතින් තෝරා කිව්වහම ඉතින් දන්නවා ඒකත් හොඳ මස් කෑලි තියෙන ඒවා. ඉතින් මේ තියෙන එක තෝරා අපිට පෙන්නනවා. අපිට ඉතින් අවශ්‍ය තෝරා ඒක බලන්න පුළුවන්. ඉතින් මම හොඳට වේලිච්ච රහ එකක් බැලුවේ. ඉතින් මේක නෙවෙයි ඉතින් අට එකත් හොඳයි. තව අපිට ගණ අරන් පෙන්නන්න කිව්වා හොඳ තෝරා. ඔන්න දැන් ඊළඟට තෝරා නෙවෙයි තෝරා. මේකත් හොඳ තෝරා එකක්. මේ බලන්න කොහොමද ඒවල තියෙන ක්වොලිටි එක කියලා. මේක මොකද කිව්වේ තලපත් එක නේ? තෝරා නේ. තෝරා කියන්නේ මේක වේලිච් එක. තව එකක් පෙන්නන්නද? මට ගන්නකො බලන්න. මොකද නම මතක වුණා. තෝරා නේ. මෙන්න මේ වගේ එකක් හොඳයි. මේ වගේ වන්දේ නැද්ද? මෙන්න මේ ක්ෂණයේ තව එකක් කො. තෝරා නැට් එක නෑ. මේකත් කටද? නෑ මේ තෝරා කියන්නේ පොඩි එක. සෝරි. කොහොමද අඳුරගන්නේ? ස්කින් එක බලන්න පස්සේ තේරෙනවා. සතේදී මේ තෝරානේ. තෝරා එක තමයි. තෝරා එක මෙතන කහ තියෙනවද එහෙමද? ඔව්. පොඩ්ඩක් හැමතිස්සෙම චෙක් කරලා බලන්න ඕන. මොකද අපිට ගෙනියන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවනේ. ඒ වගේම තමයි මේ වගේ කුඩු කරපු ඒ කියන්නේ කෑලි තියෙන උඹල කඩ තියෙනවා. ඉතින් වෙන උඹල කඩ අරන් යනවලට මේ විදියට අරන් යන එක ලේසි. ඒකට පාවිච්චි කරන්නත් ලේසි. ඉතින් මේ වටේම තියෙන එක
ජාතියේ කරෝල ඉතින් රූලපලා ඉරසර ලේන් පරා ඒ වගේ එක ජාතියේ කරෝල ජාති තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කැමති කරෝල එක මේ පේන ඒරියා එකේ තව තියෙනවා. ඒවෙන් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඉතින් දැන් මට අවශ්‍ය කරෝල ටික ගත්තා. ඊළඟට අපි බලමු අපි ඒක පැකින් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මගේ ඒවා පැකින් කරනවා. ඉතින් ඕගොල්ලන්ට ඔය අතරතුර ඔය තියෙන එක ජාති කරෝල තියෙනවා. ඉතින් ඒවත් ඕගොල්ලන්ට කරෝල ගන්න පුළුවන්. ඉතින් ඔයිට අමතරව ඕගොල්ලන්ට මම පෙන්නන්න මෙතන හාල්මෙස්සෝ ඊට පස්සේ කූනිස්සෝ ඔය වගේ එක ජාති ඒවත් ඕගොල්ලන්ට පැකින් විදිහට ලේසියට ගන්න පුළුවන්. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් මෙච්චරයි. ඉතින් ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් ෂෙයා එකක් දාන්න. ඕගොල්ලන්ට ඉස්සරහට තවත් වීඩියෝ අරන් ඉන්න අපි Travel S channel